ආයුබෝවන් බේරිනාද අපි නර්තනය හදාරන දුවල පුතාලට අද අරන් ඇවිත් තියෙන්නේ 11 ශ්‍රේණියේ 3 වන වාරයට අයත් රස සහ භාව හඳුනා ගනිමු යන පාඩම් ඒකකයයි. පාඩමට ප්‍රවිෂ්ඨ වීමට කලින් හැඳින්වීමක් ලෙස යම් රංග කාර්යකදී රස භාව නිරූපණය පිළිබඳව 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වෙන්වෙන් වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. එහිදී ශෘංගාර, වීර, භයානක, කරුණා සහ අද්භූත රස පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අනුව රස සහ භාව පිළිබඳව සාකච්ඡා කෙරෙන නව නළු රසය පිළිබඳව මෙම පාඩමෙන් සවිස්තරාත්මක තොරතුරු අධ්‍යයනය කිරීමට දුවල පුතාලට අවස්ථාව හිමි වෙනවා. රස භාව. භාව යනු කුමක්ද කියලා අපි මුලින්ම හඳුනා ගමු. භාව යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකු කිසියම් සංසිද්ධියක් කෙරෙහි තම පංචේන්ද්‍රයන් සංවේදී වූ කල ප්‍රථමයෙන්ම අවදි වෙන්නේ මෙන්න මේ භාවයයි. ස්ථාවර එහෙමත් නැත්නම් ස්ථීරව පවතින හැඟීම් සමුදායක් ලෙස පුද්ගල මනසෙහි නිදන්ගතව පවත්නා හේයින් මෙකී භාවයන් ස්ථායී භාව ලෙස හඳුන්වනු ලබනවා. ස්ථායී භාව සෑම පුද්ගලයෙකුගේම සිත තුළ නිදන්ගතව නිද්‍රාශීලීව පවතින හැඟීම් සමුදායක්. ස්වභාවයෙන්ම මිනිසා විසින් යටපත් කරගෙන සිටින මෙම හැඟීම් සමුදාය පංචේන්ද්‍රයන්ගේ ග්‍රහණයට හසුවන සංසිද්ධියකදී අවදි වෙනවා. උදාහරණයක් විදිහට හාස්‍ය උපදවන අවස්ථාවකදී ඔබ සිනාසීමට පෙළඹෙන්නේ ඔබේ පංචේන්ද්‍රයන්ගේ කවර හෝ ඉන්ද්‍රියක්. ඒ කියන්නේ ඇස, කන යන ඉන්ද්‍රයන් එකී අවස්ථාව කෙරෙහි සංවේදී වීම නිසා හාස නැමැති භාවය පිබිදීම හේතු කොටගෙන. අපි දැන් බලමු රස යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා. සෝබාදහම මගින් නිර්මාණය කරනු ලැබුවා වූ සෞන්දර්යාත්මක වස්තුන්, සංසිද්ධි සහ කලාකෘතීන් කෙරෙහි පුද්ගලයෙකුගේ පංචේන්ද්‍රයන් සංවේදී වීම කරන කොටගෙන එම පුද්ගලයාගේ මනසෙහි ඇතිවන ආස්වාද ජනක මනෝභාවයන් මගින් ඇති කරනු ලබන්නා වූ හැඟීම් සමූහය රසයක් ලෙස හඳුන්වනු ලබනවා. ජීවිතයේ විවිධ අවස්ථා අනුව මිනිසා තුළ ඇතිවන විවිධාකාර හැඟීම් රසභාව ලෙස දක්වන්නට පුළුවන්. ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් තුළ මෙම රසභාවයන් ගැඹුරින්ම අන්තර්ගත වෙනවා. දේශීය නර්තන සම්ප්‍රදායන් තුළද මෙම රසභාව යම් පමණකට දැකිය හැකි අතර නව නළු රසය ලෙස අධ්‍යතනයේදී කලාව තුළ මෙය විවහාරයට ලක් වෙනවා. හිතේ ඇතිවන භාව ස්ථායී භාව නමින් හැඳින්වෙන අතර ඒවා රස නිෂ්පත්තියට මුල් වෙනවා. රසයෙන් තොරව භාවයත්, භාවයෙන් තොරව රසයත් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව රස සහ භාව එකිනෙකට බද්ධව පවතින අතර සියලු රස හා භාව ස්ථායී භාව මත පවතිනවා. රස හා භාව හඳුනා ගනිමු යන පාඩම් ඒකකයේ යටතේ රස භාව සංකල්පය පිළිබඳව අපි මීළඟට සාකච්ඡා කරමු. රස සිද්ධාන්තය පිළිබඳව පෙරදිග හා අපරදිග දාර්ශනිකයන් විවිධ ලෙස විග්‍රහ කර ඇති අතර ඒ අතරින් පෙරදිග දාර්ශනිකයන් වන නන්දිකේශ්වරයන්ගේ අභිනය දර්පණයේ සහ භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයේ විග්‍රහ කර තියෙන්නේ විවිධ සාහිත්‍යමය අවස්ථා අනුව
මිනිසාට ඇතිවන හැඟීම් රසභාව බවයි. රසභාව බහුල ලෙස ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන්හි භාවිතා කරනු ලබනවා. ආරම්භයේදී භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයෙහි රස 8ක් ඇතුළත්ව පැවති අතර එම රස 8ට ශාන්ත රසය එක්වීමෙන් රස 9ක් බවට පත් වුණා. රස නිෂ්පත්තියේදී මුල්වන ස්ථායී භාව 9යි. පංචේන්ද්‍රයන්ගේ ග්‍රහණයට හසුවන කවර හෝ සංසිද්ධියකදී ප්‍රථමයෙන්ම අවදි වෙන්නේ ස්ථායී භාවයයි. මෙම ස්ථායී භාවයන් අවස්ථානුරූපීව වෙනස් වන අතර එමගින් රස ජනනයක් සිදු වෙනවා. උදාහරණයක් ලෙස ශෝකජනක සිදුවීමකදී ඔබේ සිතටද දුකක් ඇති වෙන්නට පුළුවන්. එසේ ඔබට දුකක් දැනෙනුයේ එම අවස්ථාව ඔබේ පංචේන්ද්‍රයන් මගින් ග්‍රහණය කරගෙන ඔබේ සිතේ නිද්‍රාශීලීව සිටි ශෝක නැමැති භාවය අවදිවීම නිසයි. එය අවදිවීමට හේතුවක් වූයේ එකී අවස්ථාවට අදාළ සංවාද සහ සිදුවීම් ඔබේ ඇස සහ කන යන ඉන්ද්‍රියයන්ට උත්තේජකයක් වූ නිසා. දුවේ පුතේ ඔබට දැන් නවනලු රසය සහ ස්ථායී භාව පිළිබඳව සටහනක් දිස්වනු ඇත. ඒ අනුව රති නැමැති ස්ථායී භාවයෙන් ශෘංගාර රසයත්, හාස නැමැති ස්ථායී භාවයෙන් හාස්‍ය රසයත්, ශෝක නැමැති ස්ථායී භාවයෙන් කරුණා රසයත්, ක්‍රෝධ නැමැති ස්ථායී භාවයෙන් රෞද්‍ර රසයත්, උත්සාහ නැමැති ස්ථායී භාවයෙන් වීර රසයත්, භය නැමැති ස්ථායී භාවයෙන් භයානක රසයත්, ජුගුප්සා නැමැති ස්ථායී භාවයෙන් බීභත්ස රසයත්, විස්ම නැමැති ස්ථායී භාවයෙන් අද්භූත රසයත් සහ ශාන්ත එහෙමත් නැත්නම් ශම නැමැති ස්ථායී භාවයෙන් ශාන්ත රසයත් නවනලු රසය සහ ස්ථායී භාව ලෙස සටහන් කරගන්නට පුළුවන්. අපි දැන් කතා කරමු ස්ථායී භාව රස බවට පත්වීම පිළිබඳව. පරිසරයේ දක්නට ලැබෙන විවිධ වස්තු සහ කලාකෘති යම් යම් සංසිද්ධීන් සමග ගැටීමෙන් සාමාන්‍ය ජීවිතයේදී සිත තුළ යටපත්ව තිබෙන්නා වූ ස්ථායී භාව අවදිවීමක් සිදු වෙනවා. උදාහරණ වශයෙන් බුදුරුවින් දිස්වන්නේ ශාන්ත භාවයයි. බුදුරුව දකින අප තුළ තැන්පත්ව තිබූ ශාන්ත ස්ථායී භාවය අවදිව බුදුරුවෙන් දිස්වන භාවයද සමග සුසංයෝගී වී අවසානයේදී රසයක් බවට පත්වෙනවා. පරිසරයේ විවිධ ශබ්ද ඇති වෙනවා. ඒ අනුව ඇතිවන සිතුවිලි වෙනස් වෙනවා. හෘද ස්පන්දන වේගයද ක්‍රමයෙන් අඩු වැඩි වෙනවා. එම අවස්ථාවෙන් මිදුන විට එය සාමාන්‍ය දෙයක් බවටද පත් වෙනවා. එහිදී එවිට මුහුණෙහි හැඟීම්ද ඊට අනුරූපීව වෙනස් වෙනවා. මේ අනුව මෙම සංසිද්ධීන් පාදකව මුහුණෙන් මතුවන්නා වූ භාව විවිධාකාර වෙනවා. මෙම භාව ස්මතු වීමේදී මුහුණේ ඉරියව්වල විවිධත්වයක් ඇතිවීම සඳහා උපාංගයන්ගේ සුවිශේෂ වෙනස්කමක් සිදු වෙනවා. අපි හඳුනාගත් ස්ථායී භාවයන් සහ රසයන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනා ගනිමු. රස හා භාව නිරූපණය පිළිබඳව මින් ඉදිරියට අපි සාකච්ඡා කරමු. එහිදී
පළමු රසය වශයෙන් ශෘංගාර රසය ගැන දුවලා පුතාලත් එක්ක කතා කරොත් එහෙම මෙන්න මේ ශෘංගාර රසය කියන්නේ මොකක්ද? ශෘංගාර රසය ගැන කතා කළොත් රතිය නැමැති භාවය මුල් කොටගෙන ශෘංගාර රසය ඉපදෙනවා. ශෘංගාරය බොහෝ විට ස්ත්‍රී පුරුෂයන් අතර පවත්නා ප්‍රබෝධය, සම්බන්ධය, කැමැත්ත මත සිදු වෙනවා. මේ ශෘංගාර රසය භාවිත අවස්ථා වශයෙන් සඳහන් කළොත් සතුට, මල්දම්, ආභරණ, මధుර ස්වරය, රමණීය වස්තුන් දැකීම, පෙම්කෙලි, ආදරය වගේ අවස්ථා දක්වන්නට පුළුවන්. ඒ වගේම මේ ශෘංගාර මෙම ශෘංගාර රසයේදී මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව සඳහන් කළොත් ඇහි බැම ඉහළට යාම, ඇස් ප්‍රාණවත් වීම, තොල් දෙක දෙපසට විහිදීම, කම්මුල් ඉහළට ඉස්සීම ආදී වූ ශාරීරික වෙනස්කම් දක්නට ලැබෙනවා. දුවල පුතාලට දැන් දිස් වෙන්නේ ශෘංගාර රසයට අයත් රූප සටහනක්. හාස්‍ය රසය පිළිබඳව සාකච්ඡා කළොත් හාස්‍ය රසය යනුවෙන් හඳුන්වන්නේ හාස නැමැති භාවය මුල් කොටගෙන හාස්‍ය රසය උපදිනවා. යම් කිසි රංගනයක්, නර්තනයක් ඉදිරිපත් කරන ආකාරය අනුව ප්‍රේක්ෂකයාට සිනහා යම්කිසි රංගනයක්, නර්තනාංගයක් ඉදිරිපත් කරන ආකාරය අනුව ප්‍රේක්ෂකයාට සිනහව උපදිනවා නම් ඒ හාස්‍ය රසයයි. හාස්‍ය රසය දැක්වෙන අවස්ථා ලෙස භාෂාව වැරදි ලෙස හැසිරවීම, සිතාමතා අර්ථ විකෘති කිරීම, විරූපී හැසිරීම, සටකපටකම් ආදී වූ අවස්ථා දක්වන්නට පුළුවන්. මෙම හාස්‍ය රසයේදී මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් දැක්වුවහොත් දැස කුඩා වී දීප්තිමත් වීම, මුව සිනහවෙන් පිරීම, කම්මුල් ඉස්සීම ආදී වූ ශාරීරික වෙනස්කම් දක්වන්නට පුළුවන්. හාස්‍ය රසය පිළිබඳව දැක්වෙන රූප සටහනක් දැන් ඔබට දිස්වනු ඇත. කරුණා රසය පිළිබඳව සාකච්ඡා කළොත් කරුණා රසය යනුවෙන් අප හඳුන්වන්නේ ශෝකය නැමැති ස්ථායී භාවය මුල් කරගෙන කරුණා රසය උපදිනවා. ප්‍රිය ජනකයින් දුකට පත්වීම, අප්‍රිය ජනක දේ අසන්නට ලැබීම සහ දැකීමට ලැබීම වැනි අවස්ථා නැරඹීමෙන් ප්‍රේක්ෂකයා තුළ ශෝකාත්මක හැඟීමක් පහළවන්නේ නම් ඒ කරුණා රසයයි. කරුණා රසය දැක්වෙන අවස්ථා වශයෙන් සිත කම්පා කරවන සිදුවීමක් දක්නට හෝ අසන්නට ලැබීම, සමීප කෙනෙකුගේ වියෝය ආදී අවස්ථා දක්වන්නට පුළුවන්. කරුණා රසය දැක්වෙන මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් සඳහන් කළොත් දැස් අඩවන් වීම, නළල යම් ප්‍රමාණයකට රැලි වැටුණු ස්වරූපයක් ගැනීම, කම්මුල් හැකිලීම, කඳුළු සැලීම වැනි ශාරීරික වෙනස්කම් දක්වන්නට පුළුවන්. කරුණා රසය දැක්වෙන රූප සටහනක් දැන් ඔබට දිස්වනු ඇත. රෞද්‍ර රසය පිළිබඳව සාකච්ඡා කිරීමේදී රෞද්‍ර රසය යනුවෙන් හඳුන්වන්නේ ක්‍රෝධ නැමැති ස්ථායී භාවය මුල් කරගෙන රෞද්‍ර රසය උපදිනවා. පලි ගැනීම, තැලීම් පෙලීම්, පහර දීම්, කපා කොටා දැමීම වැනි දර්ශන මුල් කරගෙන ප්‍රේක්ෂකයා තුළ සාධාරණ කෝපයක් ඇති කෙරේ නම් ඒ රෞද්‍ර රසයයි. රෞද්‍ර රසය දැක්වෙන අවස්ථා වශයෙන් පලි ගැනීම, තැලීම් පෙලීම්, පහර දීම්, කපා කොටා දැමීම්, යුද ගැටුම්, පහර දීම්, වද හිංසා ආදී අවස්ථා දක්වන්නට පුළුවන්. රෞද්‍ර රසයේදී මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී දැස් විශාල වීම, දත් සහ තොල් තදවීම,
මුහුණේ මාංශපේශී තදවීම, වෙවුලීම වැනි ශාරීරික වෙනස්කම් දැකිය හැක. දුවල පුතාලට දැන් රෞද්‍ර රසයට අදාළ රූප සටහනක් තිරයේ දිස්වනු ඇත. වීර රසය යනුවෙන් හඳුන්වනු ලබන්නේ උත්සාහය නැමැති භාවයෙන් වීර රසය උපදිනවා. යම් රංගනයක් නර්තනයක් දැකීමෙන් ප්‍රේක්ෂකයා තුළ උත්සාහය ධෛර්යය ඇතිවන්නේ නම් ඒ වීර රසයයි. වීර රසය දැක්වෙන අවස්ථා වශයෙන් උත්සාහය, ධෛර්යය, උකටලී නොවීම ආදිය ඇතුළත් සිදුවීම් අවස්ථා වශයෙන් දක්වන්නට පුළුවන්. මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී තොල් තදින් හකුලා ගැනීම, ඇස් කුඩා කිරීම, දත් ඇඳි එකට තද කිරීම, කම්මුල් දෙපසට විහිදීම, මස්පිඩු තදවීම, මිට මොළවා ගැනීම ආදී වූ ශාරීරික වෙනස්කම් දක්වන්නට පුළුවන්. වීර රසය පිළිබඳව දැක්වෙන රූප සටහනක් තිරයේ ඔබට දැක ගන්නට පුළුවන්. භයානක රසය පිළිබඳව සාකච්ඡා කිරීමේදී භයානක රසය යනුවෙන් හඳුන්වන්නේ බිය යන ස්ථායී භාවය මුල් කරගෙන භයානක රසය උපදිනවා. භූත දර්ශන, පාළු ස්ථාන, අමු සොහොන් වැනි ස්ථාන දර්ශනය වීමෙන් සහ භයානක ශබ්ද ඇසීමෙන් ප්‍රේක්ෂකයා තුළ බියක් හටගන්නේ නම් ඒ භයානක රසයයි. භයානක රසයට අයත් අවස්ථා ලෙස විකාර ශබ්ද, භූත දර්ශන, පාළු ස්ථාන, අමු සොහොන් වැනි තැන්වලට තනිව ප්‍රවේශ වීම, කරදරයකට පත්වීම, උදාහරණ වශයෙන් දියේ ගිලීම, රියානතුරක්, හිරිහැරයක් ආදී කරදරයකට පත්වීම, මිනිස් සත්ව ගැටුමක්, භයානක සත්වයෙකු දැකීම ආදී බොහෝ අවස්ථාවන් මෙම භයානක රසයට අයත් වෙනවා. මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව අධ්‍යයනයේදී ඇස් විශාල වීම, ඇස් බෝලය දෙපසට ගමන් කිරීම, අත්පා දරදඬු වීම, මුව විවර වීම, උරහිස් බෙල්ල හැකිලීම ආදී වූ ශාරීරික වෙනස්කම් මෙම භයානක රසය තුළින් දැක ගන්නට පුළුවන් වෙනවා. භයානක රසය දැක්වෙන රූප සටහනක් ඔබට දැන් තිරයේ දිස්වනු ඇත. බීභත්සය රසය ගැන සඳහන් කළොත් ජුගුප්සා නැමැති ස්ථායී භාවය මුල් කරගෙන බීභත්සය රසය උපදිනවා. අප්‍රිය ජනක දේ, පිළිකුල දනවන දේ දැකීම, ඇසීම මගින් ප්‍රේක්ෂකයා තුළ ඇතිවන රසය බීභත්සය රසය ලෙස හඳුන්වන්නට පුළුවන්. බීභත්සය රසය ඇතිවන අවස්ථා ලෙස දර්ශන, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ වැනි ආකාරයෙන් අප්‍රිය ජනක දේ, පිළිකුල් සහගත දේ ඇසීමෙන් සහ දැකීමෙන් ආදී වූ අවස්ථා දක්නට පුළුවන්. මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවේදී මුහුණ හැකිලීම, දෙතොල් තදවීම, නාසය හකුලා ගැනීම, නළල රැලි වැටීම ආදී වූ ශාරීරික වෙනස්කම් බීභත්ස රසයේදී දුවල පුතාලට දැක ගන්නට පුළුවන්. බීභත්ස රසය දැක්වෙන රූප සටහනක් ඔබට දැන් තිරයේ දිස්වනු ඇත. අද්භූත රසය ගැන සඳහන් කළොත් අද්භූත රසය යනුවෙන් හඳුන්වන්නේ විස්මය නැමැති ස්ථායී භාවය මුල් කරගෙන අද්භූත රසය උපදිනවා. යම් රංගයක හෝ නර්තනයක ඉදිරිපත් කරන්නා වූ දෙයින් ප්‍රේක්ෂකයා තුළ පුදුමයක්, විස්මයක් ඇති කරවන්නේ නම් ඒ අද්භූත රසයයි. අද්භූත රසය දැක්වෙන අවස්ථා ලෙස නුහුරු නුපුරුදු අත්දැකීම් වලට මුහුණ දීම, ඇදහිය නොහැකි වූ සිද්ධීන්ට මුහුණ දීම ආදී වූ අවස්ථා හඳුන්වා දෙන්නට පුළුවන්. අද්භූත රසයට මුහුණේ ඉරියව් හා ශාරීරික වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී
ඇස් පළල් කිරීම, ඇසිපිය නොහෙලා බලා සිටීම, කඳුළු සැලීම, ප්‍රීතිය ප්‍රකාශ කිරීම, ගල් ගැසුණාක් මෙන් නිශ්චලව සිටීම, ගොත ගැසීම ආදී වූ ශාරීරික වෙනස්කම් දැක ගන්නට පුළුවන්. අද්භූත රසය පිළිබඳ රූප සටහනක් ඔබට දැන් තිරයේ දිස්වනු ඇත. අවසාන රසය, එහෙමත් නැත්නම් ශාන්ත රසය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ශාන්ත රසය ලෙස හඳුන්වනු ලබන්නේ ශාන්ත නැමැති ස්ථායී භාවය තුළින් ශාන්ත රසය උපදිනවා. යමක් ඇසීමෙන් දැකීමෙන් සිතෙහි ශාන්තමය ස්වභාවයක් ඇතිවීම මෙහි ලක්ෂණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඊතා නිවුණු දැමුණු ගතිගුණ සාමකාමී උපශාන්ත දර්ශන දුටු විට අප තුල ඇතිවනුයේ ශාන්ත රසයයි. ශාන්ත රසය දැක්වෙන අවස්ථා ලෙස ආගමික භක්තිය දනවන ගීත ඇසීම, ආගමික සිද්ධාස්ථානයකට ප්‍රවේශ වීම, බුදුරජාණන් වහන්සේ දැකීම, දෙවියන් වැනි දර්ශන දැකීම ආදී වූ අවස්ථා සඳහන් කරන්නට පුළුවන්. මුහුණේ ඉරියව් සහ ශාරීරික වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවේදී ඇස් අඩවන් වීම, ඇස් පියා ගැනීම, දෙතොල් වැසීම, එක ඉරියව්වක පිහිටීම, සංයමයෙන් ක්‍රියා කිරීම ආදී වූ ශාරීරික වෙනස්කම් මෙම ශාන්ත රසයෙන් දැක ගන්නට පුළුවන් වෙනවා. ශාන්ත රසය දැක්වෙන රූප සටහනක් ඔබට දැන් තිරයෙන් දිස්වනු ඇත. නව නළු රසය පිළිබඳව මගේ දුවල පුතාලා දැන් හොඳ අවබෝධයකින් ඇති කියලා අපි හිතනවා. අපි දැන් නව නළු රසය පිළිබඳ සංස්කෘත ශ්ලෝකයක් ඉගෙන ගමු. ඔබට රස භාව නම් කිරීමට ලිඛිත පරීක්ෂණවලදී ලැබෙන අතර රස භාව පහසුවෙන් මතකයේ රඳවා ගැනීමට අත්වලක් ලෙස මෙම ශ්ලෝකය ඉදිරිපත් කරනවා. අලුත් පාඩමකින් නැවත හමුවනතුරු බේරිනාද අපි අදට සමුගන්නවා. ආයුබෝවන්.